ලංකා ක්‍රිකට් කණ්ඩායම යනු විස ලෝක කුසලාන තරඟාවලියන්හිදී සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කළ රටක් බව අප ක්‍රීඩාලුවලින් ඔබට පසක් කළ යුතු නොවේ. 2014 වසරේදී විස ලෝක කුසලාන ශූරතාවය පවා දිනාගත් ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී අනුශූරතාවයද දිනාගත්තා. ඉතින් මෙතෙක් විස ලෝක කුසලාන තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායම තව ඇති සුවිශේෂ වාර්තා කිහිපයක් පිළිබඳව ක්‍රිකට් මෙමරීස් අප හා එක්ව මෙතෙන් සිට දැනගනිමු. ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් විස ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ඉනිමක ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වමින් 2012 වසරේදී හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ඔහු ලකුණු 8කට කඩලු 6ක් දවාගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. එමෙන්ම විස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන හොඳම පන්දු යැවීමේ දක්ෂතාවයේද ශ්‍රී ලංකාව සතුය. 2014 වසරේදී නවසීලන්තයට එරෙහිව රංගන හේරත් ලකුණු 3කදී කඩලු 5ක් දවාගෙන මෙම වාර්තාවට උරුමකම් කියනු ලබයි. විස ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 10 සීමාව පසු කළ පිතිකරුවන් සිටින්නේ එක් අයෙකු වීමද විශේෂත්වයක්. මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි. මහේල ලකුණු 1016ක් වාර්තා කර ඇත්තේ තරඟ 31කදීය. එහි දෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ක්‍රිස් ගේල්ය. එමෙන්ම විස ලෝක කුසලාන තරඟාවලිවලදී අවසන් මහා තරඟ 3කට ක්‍රීඩා කළ එකම ජාත්‍යන්තර කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව නම් දරයි. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේදී කෙන්යාවට එරෙහිව පන්දුවාර 20 තුල කඩලු 6ක් දෙවි ලකුණු 260ක් වාර්තා කර අතර එය T20 තරගයකදී අදටත් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. අදගැසෙන වැඩි ක්‍රිකට් පිටියේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීම සඳහා ක්‍රිකට් මෙමරීස් අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේ ක්ලික් කරන්න.